ඔය හැමදාම හිනාවෙලා හිටියට ඇත්තටම හිත ඇතුලේ මොන තරම් දුකක් තියෙනවද? කවුරුත් දන්නේ නැතුව ඇති. ඒත් ඔයා හැමදේම නිහඬවම ඉවසනව නේද? රැයට තනිව ඉඳගෙන මට මේක හරියයිද කියලා හිතින්ම අහන කෙනෙක් නම් ඔයත්. අද මේ කතාව ඔයා වෙනුවෙන්. කවුරුත් දකින්නේ නැහැ ඔයා ගොඩක් මහන්සි වෙලා දවසින් දවස ජීවිතේ ඉස්සරහට ගෙනියන හැටි. එක්සෑම් ෆේල් වුණත් හරි කියලා ඔයා hina වෙනවා. ෆැමිලි ප්‍රෙෂර් එනකොට මම මැනේජ් කරගන්නම් කියලා නිහඬවම ඉවසනවා. යාළුවෝ hina වෙලා කතා කරනවා. හැබැයි ඔයාගේ දුක අහන්න කවුරුත් නැහැ. ඔයා කෑ ගහන්නේ නැහැ. ඔයා අඬන්නෙත් නැහැ. දෝෂ කියන්නෙත් නැහැ. ඔයා නිහඬවම ඉවසනවා. මං ඔයාට පොඩි කතාවක් කියන්නම්. එක ගමක හිටියා සාමාන්‍ය දරුවෙක්. ඒ දරුවට ලොකු හීනයක් තිබුණා. හැබැයි එක්සෑම් රිසල්ට් එක ආපු දවසේ එයාගේ ඒ හීනේ සම්පූර්ණයෙන්ම කඩන් වැටිලා හීනයක් වුණා. ලෝකෙම ඔයාට ඕක බැහැ කියලා කියද්දි ඒ දරුවා එක වචනයක්වත් කියන්නේ නැතුව ඉවසුවා. කෑ ගහලා ආගියු කරන්න ගියේ නෑ. සෝෂල් මීඩියා වල පෝස්ට් දාලා ඇඬුවෙත් නෑ. එයා නිහඬවම දවසින් දවස එයාගේ වැඩේ දිගටම කරගෙන ගියා. ඉතින් ඒ දරුවගේ ජීවිතේට කවුරුත් ක්ලැප් කළේ නෑ. සපෝට් කරෙත් නෑ. චියර් කරෙත් නෑ. මහරෑ නිදාගන්න බැරුව හිත ඇතුලේ අඬන දවස් නොතිබුණාම නෙවෙයි. මං වැරදිද? මට මේක හරියයිද කියලා හිතෙන් මහපුත් ගොඩක් දවස් තිබුණා. හැබැයි යා නතර වුණේ නෑ. ඉතින් කාලය ඔහොම ගෙවිලා ගියා. ලෝකේ කතා කරපු එක දවසක් ආවා. එදා කවුරුත් ආපු නැති ඒ නිහඬ චරිතය ජයගත්තා. එදා ලෝකේ දැක්කේ එයාගේ රිසල්ට් එක විතරයි. හැබැයි රිසල්ට් එක එන්න කලින් එයා නිහඬවම ගෙවපු දවස් ගණනාවක්ම තිබුණා. දන්නවද? මේ ලෝකෙ ඉක්මනින් කෑ ගහන අය ඉක්මනින්ම අතාරිනවා. හැබැයි නිහඬවම ඉවසන අය දිගු දුරක් යනවා. ඔයා අද කවුරු විශ්වාස කළත් නැතත් ඔයා තමන්වම විශ්වාස කරගත්තොත් ඒක ඔයාට ප්‍රමාණවත්. මතක තියාගන්න. මේ ලෝකෙ කතා කරන දවස් එන්නේ ඔයා නිහඬවම වැඩ කරන දවස් නිසා කියලා. ඔයා වැරදි නෑ. ඔයා දුර්වලත් නෑ. ඔයාට පුළුවන්. නිහඬව ඉවසන ඔයා වගේ අය කොහොම හරි අන්තිමේ ජය ගන්නවා. මේ කතාව ඔයාගේ හිතට පොඩ්ඩක් හරි වැදුනා නම් තව නිහඬව ඉවසන කෙනෙක්ට මේක ෂෙයා කරන්න.